සූදානම් වෙලා සිටින්නේ. ඉතින් අපි හැමෝම ප්‍රථමයෙන්ම අන්තිම නරලේ තියලා ප්‍රාර්ථනා කරමු. පිනත් අපගේ ගෞරවනීය මගේ ආදරණීය අප්පච්චි, මගේ ආදරණීය ස්වාමි පුත්‍රයා, සහෝදරයා, හිත මිත්‍රවරයා වන පීජී ජගත් ශාන්ත කුමාර ගුණතිලක පිනත් මගේ ආදරණීය අප්පච්චිට මේ අපේ මේ ධර්ම දේශනාව සිදු කිරීමේ ලබන සියලුම මගේ අප්පච්චිට අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. මගේ අප්පච්චිට මේ පින් අනුමෝදන් වීම තුළින් සංසාරේ නිවන් දකින්න තුරාවකට මේවා නකල් මරණ ගොදුරු නොවේවා. මන්දාශකව නෝපදීවා. උපනුපන්කමාන භාවය වෙලදී දිව්‍ය ආයුර්ය සතබල ප්‍රඥාව සහිත උපන්ති කරගෙන මේ ගෞරවිත සාසනය තුළදී මගේ ආදරණීය අප්පච්චිට නිවන් දකින්නට මේ රැස් කරගන්න පින මගේ අප්පච්චිට පාරමිතාවම වේවා කියන සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අද මේ උතුම් කාව්‍යමය ධර්ම දේශනාව මේ විදිහට සංවිධානය කරන්නට ඉදුනේ ඒ ආදරණීය අප්පච්චිගේ ආදරණීය දරුවෝ ටික ආදරණීය සොඳුරේ කල්යාණ හිත මිත්‍රවරු හැමෝම අද මේ පින්කම කරන්නේ ඒ ආදරණීය අප්පච්චිගේ ගතිගුණ තරම් හොඳට තියෙන නිසා. අද මේ නිවසේ පිළිවෙලම ගමේ හිටවත්තු හැම කල්යාණ මිත්‍රයෙක්ම නෑදෑයෙක්ම මෙතනට ආවේ ඒ තරම් අප්පච්චි යහපත් මිනිස්සෙක් විදිහට මේ සමාජයේ ජීවත් වෙච්ච නිසා. ඒ අප්පච්චිගේ යහපත් ගතිගුණ වලට තමයි අපේ හැමෝම මෙතනට ආවේ. ඒ තරම් පින්වන්ත, ඒ තරම් අහිංසක පිනද චරිතයක් තමයි මේ ආදරණීය අප්පච්චි. ඉතින් අප්පච්චි කෙනෙක් වෙනුවෙන් අපි මේ විදිහට ලස්සනට පින්කම කරන ඒ ආදරණීය අප්පච්චිගේ අහිංසක පිනන්ත පුතා, අහිංසක තමන්ගේ දුව දරුවෝ හැමෝම මේ පින්කම කරන්නේ. ඒ අප්පච්චිගේ ආදරේ ඒ තරම් හදවතට දැනෙච්ච නිසා. අද අප්පච්චි ඉන්නතැන ඉඳලා සාදුකාර දෙන්න නැති. මගේ දරුවෝ මේ හැම දෙයක්ම කරන්නේ මම වෙන්නේ. මගේ නෝන හැම දෙයක්ම කරන්නේ මම වෙන්නේ. මගේ දරුවන්ට කවදාවත් වරදින්න එපා. මගේ දරුවන්ට කෙරේ යතුරුන් හරියන්න ඕනේ කියලා අප්පච්චි ඉන්නතැන ගෙදරට සාදුකාර දෙන්න ඇති. මොකද ඒ තරම් අප්පච්චි අද සතුටු වෙන ඇති මේ කරන පින්කම දිහා බලලා. පිනතුනේ මේ ලෝකේ අප්පච්චි කියන්නේ අපේ ජීවිතේ අපිට හම්බෙච්ච වටිනාම සම්පතයි. අප්පච්චි කෙනෙක් කවමදකම කියන්නේ දුවෙන් ඔබ වෙනුවෙන් මෙච්චර දුකක් විඳිනවා. පුතේ මම ඔබ වෙනුවෙන් මෙච්චර දුකක් විඳිනවා කියලා මගේ අප්පච්චි කවමදකම කියන්නේ නැහැ. ඒ තරම් මගේ රත්තරන් අප්පච්චිගේ හිතේ ආදරේ පිරෙන්නේ ඉතිරෙන්නම තියෙනවා. ඒ තරම් මගේ අප්පච්චි අපිට ආදරේ දුන්නා. හැමදාම අපිට තියෙන ලස්සන මැදුම් ටික ගෙනත් දීලා අපි ඉන්නවනේ හැම දෙයක්ම මගේ අප්පච්චි අපිට ගෙනත් දීලා අප්පච්චි හැමදාම එකම කල්සන් කෑලි හැමදාම එකම සෙරප්පු දෙක එකම ෂර්ට් එක ඇඳගෙන මගේ අප්පච්චි අපේ මුළු ජීවිතේම පූජා කළා. ඒ තමයි මගේ අප්පච්චි කියන කෙනා. මහ පාන්දරින්ම නැගිටින මගේ අප්පච්චි අතට සීනිටි කෑරගෙන ගෙදරින් පිට වෙන මගේ අප්පච්චි අවුවේ පිච්චි වැස්සෙදි මෙතෙමි අත්තර කරගෙන දානකම් දෙපට දානකම් මගේ අප්පච්චි කොහේද ගලේ මගේ අප්පච්චි මහ පොළොවත් එක්ක පොරමෙන්නේ මං ඉදෙන දුක මගේ දරුවන්ට මං විදිහට දෙන්නේ නැහැ. මගේ පුතාව මගේ දුවම කුමාරිකාවක් වගේ කතා කරනවා කියලා මගේ අප්පච්චි හැමදාම අපි වෙනුවෙන් දුකින්නේ. ඒ තරම් මගේ රත්තරන් අප්පච්චි අපිට අතරේ දුන්නා. ඒ තරම් පොඩි ලෝකෙට මාතරේ දෙපො පිනන්ත අප්පච්චි කෙනෙක්ට තමයි මේ පිටික දෙන්නේ. අද හදවතටම පපුවටම දැනේ. මේ ලෝකේ අප්පච්චි කියන්නේ කොච්චරක් වටිනා කෙනෙක්ද? ඒ අප්පච්චිගේ ආදරේ කොච්චරක් අපේ හදවතට දැනෙනවද? ඒ වගේම අම්මා කියන්නේ කොයිතරම් ආදරණීය කෙනෙක්ද කියලා. අද අම්මා අප්පච්චිගේ ආදරේ සෙනෙහසවලගේ හදවතටම පපුවටම දැනෙවි. ඇස්සනේ කඳුලකට මගේ අම්මට මේ තරම් ආදරේ දුන්නා. මගේ අප්පච්චි නොවෙන මේ තරම් දුකක් විඳලා තියෙනවද කියලා මගේ අප්පච්චිගේ අම්මගේ ආදරේ අපේ හදවතටම දැනෙවි. ඉතින් කෑ ගහන්න දඟලන්න යන්නේ නැතුව හැමෝම මේ බණ ටික ඉවරනකම් අහන්න. ඔය පොඩි ළමයි ටික ළඟට ගන්න. මොකද කෑ ගහන්න ගත්තොත් අහගෙන ඉන්න එක්කෙනෙක්ට හරි කරදරයක් වෙන්න පුළුවන්. ඒ හින්දා මයිස්තරයි චූටි බබාලට කියන්නේ කෑ ගහන්න යන්න එපා.
අම්මලා ළඟට යනකොට දැන් හැමෝම ශබ්ද නගර සෞකාරයක් දෙන්න. හත සසර කරන බුදු කතා පිය ගුණ ලොවට පෙන්වන රස කපී පෙළකි පින්වත සත්‍ය සිදුවීමක පසුබිම දුක්පත් කමින් තෙරපුන පොඩි පැත්තකි දුක්පත් කමින් තෙරපුන පොඩි පැත්තකි ඨකරං දමා ඇති කටු මැටි වක්වාලට දුක් විඳිනව මෙදුර මැද වර ඇත මෙලවි විඩාට සිතේ එක දුබයි මේ සුදු තාත්තට සිතේ එක දුබයි මේ සුදු තාත්තට පිටුයි ටකරනමලේ බහලයන්තේ කඩොමිට විතර කියවලට මෙච්ච චෝටි පැල්පතක මේ ආන්තනයේ අප්‍රච්ච පිනත් මේ අප්‍රච්චගේ එකමක චෝටි ජුවේ ජීවත් වෙනවා මේකතර හිටපු අනේ මේ දුව ඉපදෙනවත් එක්කම මරණයටපත් වෙනවා ඊට පස්සේ මේ දුවට ඉතුරුනේ අප්‍රච්ච විතරයි මේ අප්‍රච්ච මහපාත්වරම නැගිට මේ අප්‍රච්ච උදේ පාරම අම්මා වගේම පට්ටික උඩ කැම්පෙච්චට පට්ටිකද මේ අප්‍රච්ච දුව ඉස්කෝලේට යනවා ඉස්කෝලේට යවලා මේ අප්‍රච්ච දුවට කරන්න තියෙන හැම යුතුයකමක්ම කරනවා මේ අප්‍රච්ච කරපු රස්සාව මොකද්ද මේ දුව කොහොමද අප්‍රච්ච ගැන ටික ටික ලොකු වෙනකොට හිතුවේ අපි අහලා බලමු දරුවා ටිකින් ටික පින්බත ලොකෝ වෙන්නේ අසම තිබුණ පාසල වෙත ගෙන රැකියාවක් නොමැත තාත්තා කරන්නේ කුලයට ගියයි දුවට ඉගෙන නොවේ කුලයට ගියයි දුවට ඉගෙන නොවේ ටික ටික වැඩෙන දුව මෙලෙස සිතන්නේ මගේ තාත්තට සැලෙත් නැහැ ලැජ්ජයි
විනයවගේ නෑනේ හරි විකෝපෙනේ විනතන්තරගේ නැහැ හරි කැතයිනේ විනතන්තරගේ නැහැ හරි මේ අත්තරම මෙලොව ඉස්කෝලේට ගිහිල්ලා දාලා අපච්චි ගියක් ගිහිල්ලා පොල් කඩලා ඒ හම්බ වෙන සඳවලින් තමයි මේ අපච්චි දෝෂ කරනවේ මේ දෝ උස්මාස් කරන අපච්චි කැමති කෙනාවේ මේ දෝ ටික ලොකු වෙනකොට හිතනවා මගේ අපච්චිට වෙන තාන්තරට වගේ සල්ලි නැහැ මගේ අපච්චිට වෙන අපච්චිලාට වගේ අඳින්න ලස්සන ඇඳුමක් නැහැ මේ වගේ කැත හිඟන අපච්චි කෙනෙක් මට හම්බුනේ මොන කරුණකටද මේ වගේ තාත්තා කෙනෙක් මගේ වුණේ මොන මොසලකමකටද කියලා මේ දෝ ටික ලොකු වෙනකොට අපච්චිට වෛර කරනවා අපච්චිගේ මොනවත් බලන්නේ නැහැ මේ අපච්චිට පුතුගේ වෙනස්කම දරාගන්න බැරි වෙනවා දවසක් මේ අපච්චි බැරිම තැන දුවගෙන ආවා මගේ දුවේ මම කරපු වරද මොකද්ද මගේ දුවේ මේ අපච්චි දුක් විඳලා හිඟා කරන මගේ දුවේ මම ඔබට කිව්වේ උඹ දවසක රැචිනස් කරන්න හිතාගෙන මගේ දුවේ මේ අපච්චිට වෙන තාත්තලාට වගේ සල්ලි නැති වෙන්න පුළුවන් වෙන තාත්තලාට වගේ අඳින්න ලස්සන ඇඳුම් නැති වෙන්න පුළුවන් හැබැයි මගේ දුවේ වෙන හැමෝටම වැඩි උඹට මගේ හිතේ ආදරේ තියෙනවා කියලා මේ අපච්චි දුවේ කකුල් දෙක අතට බැඳලා කියනවා මේ විදිහට මාස ගානක් ගත වෙනවා දවසක් මේ දුවේ ඉස්කෝලේ ගෙදර ගිහලා මෙන්න මේ විදිහටයි හැසිරෙන්නේ ගෙදර දුව තමා පියා දෙසට දුවගෙන යන කෝපෙන් පුපුර බනීත හඬ නංගා බනීත තට හඬ නංගා පිසරමය නෙතේ කඳුලේ වැටෙන හින්දා දින බෙදෙනවාත් දුකට කන්නට පිඟානක් ගෙන අඬ පිඟානක් ගෙන අඬ මේ අපේ ජෙනරල් ඉස්කෝලේ ගෙදර ගිහලා බැනගෙන කාලක කැත අපච්චි තමසව මම කොහොමද මගේ යාළුවාට පෙන්නන්නේ මේ මගේ අපච්චි කියලා වෙන තාත්තලා ලස්සන වාහන වලින් ඉස්කෝලේ ගාවට එනකොට තමසට ඉන්නලුම ගන්න ෆුට්බෝල් සිකලයක් නැහැ මොන කරුණකටද මගේ අපච්චි උනේ තමසේ ඉන්නට වැඩිය මැරිලා කියන හොඳ කියලා මේ දුප්පච්චිට දැනගෙන යනවා අනේ මේ අපච්චි එහෙම නැස්තකින් නැතින හැම කඳුළු වෙන්නම මේ අපච්චි තද කරගෙන දුවට කන්න කියලා බත් ටික දෙනවා මේ අපච්චි බත් ටික බෙදාගෙන දුවගෙනට බත් ටික ගෙන දුන්නාම මේ දුව බත් ටික අපච්චිගේ මොන්ට දමලා ගන්නවා මේ අපච්චි හැම දෙයක්ම දුවගෙන ඉස්සෙල්ලා මේ විදිහට අවුරුදු 5ක් 6ක් ගත වෙනවා මේ දුව දවසක් උදේ පන්දරින්ම නැගිටලා ලියුමක් ලියනවා අය තමසන් මේ මංගල හොයලා බලන්න එපා තමසට දුවෙක් අදින්න නැහැ කියලා හිතනවා මට ආදරය කරන්න මම බදාගන්න මට පිළිවියක් කියනවා
මගේ මිනිස්සුන්ට කියනවා මම යන වේලවත් බලන්න අනේ තමසියෝගේ කාලකන්ණි අපච්චි කෙනෙක් මට ආයෙත් ඉස්සරහට මොන කෙනෙක්ද කියලා පිළිුමක් දීලා මේ දුව යන්නට එනවා. උදේ පාන්දරේ මේ අපච්චි කිරියක හදාගෙන දුව නැගිටවන්න ඇදගාවට විලා බලනකොට දුව පේන මානකවත් නැහැ. අපච්චි හැමතැනම හොයනවා මගේ දුවේ කොහෙද ඉන්නේ? දුවේ කෝකිය මේ අපච්චි මේ දුව එනවා. අවසානයේදී අපච්චි දැනගන්නවා දුව වෙන පිළිමෙලා මේකක පැනලා කියලා. मैं पंचे ये मगर तो क्या दो घंटे में ना इधर ही मैं अपचे में से मैं इसलिए ठीक ना था के उन्हों सुबह है किया टेम के दुबे
මගේ තුල ලස්සන ඇඳුමකුත් ඇඳලා රැජිනක් වගේ මියප්පච්චිව බලන්න යන්නේ නේද? මගේ දුව මට මැරෙන්න කලින් ලස්සනට ඉන්න දකින්න තිබ්බනම් මියප්පච්චිට හොඳ කැමති. අනේ මට ඒ දේ කරපු කියලා මම හිතන්නේ හිටියේ. මගේ දුවට වරදන්නේ නෑ කියලා මියප්පච්චි මිසුට ආශිර්වාද කරනවා. මේ විදිහට අවුරුදු 10ක් 15ක් ගත වෙනවා.